ගැහැණු පිරිමි ભેදයක් නැතුව අපි හැමෝම කැමති ලස්සනට ඉන්න. සමාජයේ කැපී පෙනෙන්න සහ අනිත් අයගේ ආකර්ෂණය දිනා ගන්න වගේම යම් ආකාරයකින් පෞරුෂත්වය වර්ධනය කරගන්නත් මෙන්න මේ ලස්සනට ඉඳීම කියන එක අපිට වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ හින්දා මිනිස්සු පෙළඹෙනවා විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන පාවිච්චි කරලා Tamanගේ ආකර්ෂණීය බව වැඩි කරගන්න. ඇත්තටම මේ රූපලාවන්‍ය කියන වචනය අලුත් දෙයක් නෙමෙයි. අවුරුදු දහස් ගානකට කලින් ඉඳලම විවිධ ශිෂ්ටාචාරවල මිනිස්සු විවිධාකාරයෙන් රූපලාවන්‍ය කියන දේ පාවිච්චි කළා. උදාහරණයක් විදිහට ක්‍රිස්තුපූර්ව 3000 ගණන්වලදී පුරාණ ඊජිප්තු ජාතිකයන් සබන් සහ ඊයම් වලින් හදපු මිශ්‍රණයකින් අයිලයිනර් හදලා ආලේප කරලා තියෙනවා. ඒ වගේම ක්ලියෝපැට්‍රා රැජින තොල් ආලේපන විදිහට නයිල් නදියේ විශේෂ මැටි වර්ගයක් පාවිච්චි කළා. ක්‍රිස්තුපූර්ව 800 ගණන්වලදී පුරාණ ග්‍රීක වැසියන් සමේ තෙතමනය සහ හිසකෙස්වල නිරෝගී බව පවත්වා ගන්න ඔලිව් තෙල් පාවිච්චි කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ක්‍රිස්තුපූර්ව 2000 ගණන්වල ඉඳලම චීන කාන්තාවන් කුඩු කරපු සහල් ෆේස් පවුඩර් එකක් විදිහට පාවිච්චි කළා කියලාත් සාධක තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අදින් සියවස් ගණනාවකට කලින් ඉඳලම පුරාණ සංස්කෘතීන් වල මිනිස්සු රූපලාවන්‍ය කටයුතු සිදු කරලා තියෙනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. අද ලෝකයේදී නම් රූපලාවන්‍ය කියන මාතෘකාවට තියෙන තැන ගැන මම අමුතුවෙන් කියන්න ඕන නැහැ. ලෝකයේ හැම රටකම හැම සංස්කෘතියකම මේ රූපලාවන්‍ය කියන අංශයට ගොඩක් වැදගත් තැනක් දීලා තියෙනවා. සමහර ගෝත්‍රික සමාජවල පවා එයාලගේම විදිහකට මේක පාවිච්චි වෙනවා. වර්තමානයේ වෙද්දී මේ රූපලාවන්‍ය කියන දේ ගොඩක් දියුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. දියුණු තාක්ෂණික ක්‍රම, මිල අධික අමුද්‍රව්‍ය වගේම සතුන්ගෙන් ලබා ගන්න ජෛවීය කොටස් පවා මේ නිෂ්පාදන වලට යොදා ගන්නවා. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ රූපලාවන්‍ය නිෂ්පාදන වලට පාවිච්චි කරන අමුතුම විදිහේ සත්ව අමුද්‍රව්‍ය කිහිපයක් ගැන. වෙනදා වගේම අදත් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. සාමාන්‍යයෙන් රූපලාවන්‍ය නිෂ්පාදන වලට ජෛව අමුද්‍රව්‍ය පාවිච්චි කරන්නේ ඒවායේ ගුණාත්මක බව කෘත්‍රිම අමුද්‍රව්‍ය වලට වඩා ඉහළ මට්ටමක පැවතීම නිසා. ඉතින් මිනිස්සුන්ට මේ අදහස ආවෙත් අද ඊයක නෙමෙයි. ඔයා දන්නවද පුරාණ ඊජිප්තුවේ අපි හැමෝම දන්න ක්ලියෝපැට්‍රා රැජිනත් තොල් ආලේපනයක් විදිහට තලපු කොචීනියල් කුරුමිනියන්ගේ ජීවී ශ්‍රාවය පාවිච්චි කළා කියලා. ඇත්තටම මේක ටිකක් අප්‍රසන්නයි කියලා ඔයාට හිතෙයි. හැබැයි වර්තමානයේ වෙද්දී නම් ගොඩක් දියුණු තාක්ෂණික ක්‍රමවේද එක්ක සෞඛ්‍ය ආරක්ෂිතව මේ වගේ ජෛවීය අමුද්‍රව්‍ය රූපලාවන්‍ය නිෂ්පාදන වලට යොදා ගන්න මේ ගැන අධ්‍යයනය කරන විශේෂඥයන් සමත් වෙලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු මොනවද මේ රූපලාවන්‍ය නිෂ්පාදන වල තියෙන අමුතුම විදිහේ සත්ව කොටස් කියලා. අංක 1. මීමැසි විෂ. මීමැස්සන්ගේ විෂ කියන්නේ ක්‍රීම් සහ සීරම් වගේ රූපලාවන්‍ය නිෂ්පාදන වලට පාවිච්චි කරන ටිකක් අමුතු විදිහේ සත්ව අමුද්‍රව්‍යයක්. මේවා ඇපිටොක්සින් කියලාත් හඳුන්වනවා. මීමැසි විෂවල මෙලිටින්, ඇපමයින් සහ ඇඩොලපින් වගේ රසායනත්, ඇමයිනෝ අම්ල සහ පෙප්ටයිඩ් වගේ සංයෝගත් අඩංගු වෙනවා. මේ රසායනිකයන් ජීව විද්‍යාත්මකව ගොඩක් ක්‍රියාකාරී වගේම සමේ සෛලවලට විශ්මිත බලපෑමකුත් ඇති කරනවා. ඉතින් ඇත්තටම මීමැසි විෂ රූපලාවන්‍ය නිෂ්පාදනවල භාවිතා කරන්නේ ඇයි? මීමැසි විෂට පුළුවන් අපේ සම රැලි වැටීම් නතර කරන්න වගේම සම පුනර්ජීවනය කරන්න. ඒ වගේම මේ විෂ ශරීරයේ කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරනවා. විශේෂයෙන්ම මීමැසි විෂවල අඩංගු මෙලිටින් වලින් සම මෘදුව උත්තේජනය කරලා ශරීරයේ ස්වභාවික සුව කිරීමේ ක්‍රියාවලිය උද්දීපනය කරනවා. මේකෙන් රුධිර සංසරණය සහ කොලජන් නිෂ්පාදනය වැඩි කරනවා වගේම සම රැලි වැටීම නතර කරලා කාලයත් එක්ක තරුණ පෙනුමක් ලබා දෙන්නත් මේකට පුළුවන්. ඒ විතරක් නෙමෙයි මීමැසි විෂවල කුරුලෑ සහ දද සඳහා ප්‍රතිකාර කරන ප්‍රතිබැක්ටීරිය සංයෝගත් අඩංගු වෙනවා. ඒ වගේම සමේ වයනය වැඩි දියුණු කරලා සමට දීප්තිමත් පෙනුමක් ලබා දෙන්නත් මේකට පුළුවන්. දැන් අපි බලමු කොහොමද මීමැස්සන්ගේ මේ විෂ එකතු කරන්න කියලා. මේ සියුම් ක්‍රියාවලිය ඇපිටොක්සින් අස්වනු නෙලීම කියලා හඳුන්වනවා. මේක මීමැස්සන්ට හානියක් නොවන විදිහට විෂ එකතු කරන්න තමයි නිර්මාණය කරන්නේ. සාමාන්‍යයෙන් එක් මීමැස්සෙකුට පුළුවන් විෂ මිලිග්‍රෑම් 0.1ක් විතර නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ විෂ ග්‍රෑම් එකක් එකතු කරන්න නම් මීමැස්සන් 10000ක් විතර අවශ්‍ය වෙනවා. මෙන්න මේ හේතුව නිසාම මීමැසි විෂ අඩංගු නිෂ්පාදන ඉතාමත්ම මිල අධිකයි.
සාමාන්‍යයෙන් මීමැසි විෂග්‍රෑම් එකක මිල ඇමරිකානු ඩොලර් 300ත් 700ත් අතර අගයක් ගන්නවා. ඉතින් ඇත්තටම රූපලාවන්‍ය නිෂ්පාදනවල මේ විෂසාන්ද්‍රණය තියෙන්නේ 101ක් තරම් ගොඩක් අඩු මට්ටමක්. කොහොමුණත් මීමැසි දෂ්ට කිරීම ආසාත්මිකය නම් කවදාවත්ම මේ වගේ නිෂ්පාදන භාවිතා කරන්න එපා. අංක 2. ගොළුබෙලි සෙවල. ගොළුබෙල්ලන්ගේ ශ්ලේෂ්මලය ගොළුබෙල්ලන්ගේ සෙවල කිව්වම ඔයාට පොඩි අප්‍රසන්න බවක් දැනේ. ඒත් ඒක ගොඩක් නවීන රූපලාවන්‍ය සහ සමාරක්ෂණ නිෂ්පාදනවල ජනප්‍රිය අමුද්‍රව්‍යයක් කියලා ඔයා දැනගෙන හිටියද? විශේෂයෙන්ම කොරියාව සහ ජපානය වගේ රටවල මේක ගොඩක්ම ජනප්‍රියයි. ඇත්තටම මේක අප්‍රසන්න දෙයක් වගේ පෙනුනත් සියවස් ගණනාවක් තිස්සේ පාවිච්චි කරන සැබෑ විද්‍යාත්මක ප්‍රතිඵල සහිත අමුද්‍රව්‍යයක් වෙනවා. ඇත්තටම ගොළුබෙල්ලන්ගේ සෙවල කියන්නේ මොනවද? ගොළුබෙල්ලන්ගේ සෙවල කියන්නේ ඔවුන්ගේ සමේ ආරක්ෂාවට වගේම එයාලට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් වෙන විදිහට නිපද වෙන ඇලෙන සුළු ශ්‍රාවයක්. මේවා රූපලාවන්‍ය නිෂ්පාදනවලට පාවිච්චි කරන්නේ පිරිසිදු ආරක්ෂිත රූපලාවන්‍ය ශ්‍රේණියේ අමුද්‍රව්‍යයක් විදිහට. මේවා ගොළුබෙල්ලන්ගෙන් ලබා ගන්නේ ගොඩක් දීර්ඝ ක්‍රියාවලියකින් පස්සේ. මේකෙදී නිරෝගී ගොළුබෙල්ලන් තෝරා ගැනීම, එයාලට හානියක් නොවන විදිහට මේ සෙවල එකතු කිරීම සහ ඒවා පිරිසිදු කිරීම කියන ක්‍රියාවලින් ගොඩක් වැදගත් වෙනවා. එයාලගෙන් එකතු කරගන්න මේ සෙවල බැක්ටීරියා සහ වෙනත් අපද්‍රව්‍ය ඉවත් කරලා විෂ බීජ හරණය කිරීම සිදු කරනවා. ඉතින් මේ ගොළුබෙලි ශ්‍රාවයේ අපේ සම සඳහා වැදගත් සංයෝග කිහිපයක්ම අඩංගු වෙනවා. විශේෂයෙන්ම මේවායේ තියෙන ග්ලයිකලික් අම්ලය සම පැහැපත් කරලා මැරුණු සම ඉවත් කිරීම සිදු කරනවා. ඒ වගේම මේ ශ්‍රාවයේ වැඩියෙන්ම අන්තර්ගත හයිලුරෝනික් කියන අම්ලයට පුළුවන් සම ගැඹුරින් සජලනය කරන්න. ඉතින් මේ නිසා සමේ තෙතමනය ආරක්ෂා වෙලා සම වියලීම නතර කරනවා. කොලජන් සහ ඉලාස්ටින් කියන සංයෝග වලින් සමේ නම්‍යතාවය වැඩි දියුණු කරනවා. ඒ විතරක් නෙමෙයි මේවායේ අඩංගු වෙන ප්‍රතිඔක්සිකාරක සහ පෙප්ටයිඩ නිසා සමේ හානි අලුත් වැඩියා කරනවා වගේම සම රැලි වැටීමත් අඩු කරනවා. විශේෂයෙන්ම මේ ශ්‍රාවය පාවිච්චි කරලා හදන සීරම් සහ ආලේපන වලින් ලබ කැලැල් සහ කුරුලෑ අවම කරලා තදවුවෙන් සම අවපැහැගැන්වීමත් ඉතාමත් අවම කරනවා. ඉතින් මෙන්න මේ විදිහට ගොළුබෙල්ලන්ගෙන් ගන්න සෙවල සහිත ශ්‍රාවය වර්තමානයේදී ගොඩක් රූපලාවන්‍ය නිෂ්පාදන වලට පාවිච්චි කරනවා. අංක 3. සැමන් මාළු. සැමන් මාළු කියන්නේ වර්තමාන රූපලාවන්‍ය කටයුතු වලදී බහුලව පාවිච්චි කරන ජෛව අමුද්‍රව්‍යයක්. මේවා රූපලාවන්‍ය නිෂ්පාදන වලට ප්‍රධාන වශයෙන් යොදාගන්නේ මත්ස්‍ය DNA, කොලජන් සහ ඔමෙගා කියන ජෛව සංයෝග විදිහට. සැමන් මාළුන්ගෙන් ලබා ගන්න PDRN කියන අණු වලින් හදන ආලේපන වලට සමේ සෛල පුනර්ජනනය කරන්න විශ්මිත හැකියාවක් තියෙනවා. මේවායින් සමේ නම්‍යතාවය වැඩි දියුණු කරලා සමේ පටක වර්ධනය කරනවා වගේම සමේ පැහැපත් බවත් වැඩි කරනවා. සැමන් මත්ස්‍යයන්ගේ DNA මිනිස් DNA වලට ගොඩක්ම සමානයි. මේ හින්දා මේ සංයෝග අපේ සමේ සෛල වලට ගොඩක් හොඳින් ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම සැමන් මත්ස්‍යයන්ගේ කොරපොතු නිස්සාරණය කිරීමෙන් හදන සැමන් කොලජන් කියන්නේත් මිනිස් සමට ඉහළ මට්ටමකින් ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් විශේෂ සංයෝගයක්. මේ කොලජන් පාවිච්චි කරලා සීරම් වර්ග, ක්‍රීම් වර්ග වගේම තොල් ආලේපනත් බහුලව නිෂ්පාදනය කරනවා. මේ කොලජන් අණු ඉතාමත් කුඩා වෙන නිසා ඒවා අපේ හමට ඉක්මනින් අවශෝෂණය වෙනවා. ඒ හින්දා තමයි මේක ගොඩක් ඉක්මන් ප්‍රතිඵල පෙන්වන ජෛවීය අමුද්‍රව්‍යයක් වෙන්නේ. ඉතින් මේවට පුළුවන් සම රැලි වැටීම නතර කරලා සමට අවශ්‍ය ගැඹුරු තෙතමනයක් ලබා දෙන්න. ඒ වගේම සමේ සිනිඳු බවත් වැඩි කරන්න මේ සංයෝගයට පුළුවන්. සැමන් මාළුන්ගෙන් ගන්න ඊළඟ ජෛව අමුද්‍රව්‍ය තමයි සැමන් තෙල් සහ ඔමෙගා 3 කියන්නේ. මේවා මේද අම්ල, විටමින් D සහ ප්‍රතිඔක්සිකාරක වලින් ගොඩක් පොහොසත්. විශේෂයෙන්ම සමේ තෙතමනය ආරක්ෂා කරන ක්‍රීම් වර්ග, තොල් ආලේපන සහ හෙයා කන්ඩිෂනර් වගේ නිෂ්පාදන වලට මේ සැමන් සාරය යොදා ගන්නවා. මේකෙන් වියලි සම පෝෂණය කරන්නත් හිසකෙස් ශක්තිමත් කරන්නත් උදව් වෙනවා. ඒ වගේම හිරු එළියට පිලිස්සුණු සම යථා තත්ත්වයට පත් කරන්නත් සම පැහැපත් කරන්නත් මේකට හැකියාව තියෙනවා. කොහොම වුණත් මේ සැමන් මත්ස්‍යයන්ගෙන් හදන රූපලාවන්‍ය නිෂ්පාදන ගොඩක් මිල අධික වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ අණුක මට්ටමේ ජෛව අමුද්‍රව්‍ය එකතු කරන්න සහ පිරිසිදු කරන්න ගොඩක් දියුණු ක්‍රමවේද පාවිච්චි කිරීම. අංක 4. කාමයින් කුරුමිනියන්. කාමයින් කියන්නේ ස්වභාවිකව නිෂ්පාදනය කරන රතු වර්ණකයක්. මේ වර්ණකය හදන්නේ කොචීනියල් කියන කුඩා කුරුමිනි විශේෂයක් පාවිච්චි කරලා. මේ කුරුමිනියන් ඩැක්ටිලෝපියස් කොකස් කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා.
මේ කුඩා කුරුමිනි විශේෂය දකුණු ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ සමහර ප්‍රදේශවල පතෝක්ෂාක මත තමයි ජීවත් වෙන්නේ. ඉතින් සමහර ලිප්ස්ටික් සහ කියුටෙක්ස් වර්ග අයිෂැඩෝස් සහ බ්ලෂ් වල තියෙන තද රතු පාට එන්නේ මෙන්න මේ කාමයින් වලින්. ඇත්තටම කොහොමද මේ කාමයින් වර්ණකය හැදෙන්නේ? ඉතින් මේක කොචීනියල් කුරුමිනියන්ට නම් මෙච්චර හොඳ ආරංචියක් නෙමෙයි. මම කලින් කිව්වා වගේම මේ කුරුමිනියන් ජීවත් වෙන්නේ පතෝක්ෂාකවල. ඉතින් මුලින්ම මේ කුරුමිනියන් විශාල වශයෙන් එකතු කරනවා. ඊට පස්සේ කරන්නේ ඒ කුරුමිනියන්ගේ ගැහැණු සතුන්ව තෝරලා ගන්න එක. ඒකට හේතුව තමයි ගැහැණු සතුන් තුළ මේ කාමයින් වර්ණය වැඩි වශයෙන් අඩංගු වීම. ඉතින් ඊට පස්සේ මේ විදිහට එකතු කරන කුරුමිනියන් විශේෂ උඳුන් වලට දාලා කර වෙනකන්ම වේලනවා. ඊට පස්සේ කරන්නේ මේ විදිහට වේලන කුරුමිනියන් සිහින් කුඩු බවට පත් වෙනකන්ම අඹරන එක. ඉතින් මේ පවුඩර් එකට මධ්‍යසාර කලවම් කරලා ඒක රතු කාමයින් වර්ණකයේ විදිහට නිස්සාරණය කරනවා. ඉතින් මෙන්න මේ වර්ණකය තමයි දියර හෝ පවුඩර් විදිහට රූපලාවන්‍ය නිෂ්පාදන වලට එකතු කරන්නේ. ඉතින් ඇත්තටම මේක සත්ව හිංසනයක් කියලා ඔයාට හිතේ. මොකද කාමයින් කුඩු ග්‍රෑම් 450ක් හදන්න කුරුමිනියන් 70000ක් විතර අවශ්‍ය වෙනවා. කොහොමුණත් මේ වර්ණකය කෘත්‍රිම වර්ණක වලට වඩා ගොඩක් ස්ථායී වර්ණකයක්. විශේෂයෙන්ම තොල් සහ නියාලේපනවල දීර්ඝකාලීන බව රැකගන්න මේ වර්ණයට විශේෂ හැකියාවක් තියෙනවා. කොහොමුණත් යම් යම් තත්ත්වයන් යටතේ මේ නිෂ්පාදනය සමහර අයට අසාත්මික වෙන්න පුළුවන්. ඒ නිසාම භාවිතයට කලින් ගොඩක් පරීක්ෂාකාරී වෙන්න කියලත් මේ නිෂ්පාදනවල සඳහන් වෙනවා. අංක 5 ලැනොලින්. ලැනොලින් කියන්නේ බැටළුවන්ගේ සෙබස් ග්‍රන්ථි වලින් ස්‍රාවය කරන ස්වභාවික තෙල් අඩංගු ඉටි වර්ගයක්. මේවා වූල් වැක්ස් සහ වූල් ග්‍රීස් කියලත් හඳුන්වනවා. ඉතින් බැටළුවන්ගේ ලොම් කැපුවම ඒ ලෝම පිරිසුදු ජලයේ සේදීමෙන් මේ ලැනොලින් තෙල් විදිහට වතුර මත පිටට එනවා. මේ මිශ්‍රණය විශේෂ යන්ත්‍ර වලින් නිස්සාරණය කරලා ලැනොලින් පිරිසුදුව වෙන් කරනවා. මේ විදිහට වෙන් කරගන්න ලැනොලින් වලට ඊට පස්සේ කරන්නේ ඒවායේ තියෙන දුර්ගන්ධය ඉවත් කරලා විෂ බීජ හරණය කරන එක. මේ ක්‍රියාවලියෙන් පස්සේ පිරිසිදු ලැනොලින් මෘදු ඉටි වර්ගයක් විදිහට වෙන් කර ගැනීම සිදු කරනවා. ඉතින් මේ විදිහට සකස් කරන ලැනොලින් ඉටි තමයි අපි දන්න සමහර රූපලාවන්‍ය නිෂ්පාදන වලට පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම මේවා ලිප් බාම් සහ ලිප්ස්ටික් සඳහා පාවිච්චි කරනවා. මේවට පුළුවන් පැලුණු සහ රැලි වැටුණු තොල් නැවත සකස් කරන්න. ඒ වගේම හෑන්ඩ් ක්‍රීම් සහ ෆුට් ක්‍රීම් නිෂ්පාදනයේදීත් මේ ලැනොලින් බහුලව පාවිච්චි කරනවා. මොකද මේවට පුළුවන් අපේ සමට ගැඹුරු තෙතමනයක් ලබා දෙන්න. විශේෂයෙන්ම අධික වියලි සමට පාවිච්චි කරන වෛද්‍යාලේපනවලත් ලැනොලින් අඩංගු වෙනවා. ඒ වගේම මිලාදික හෙයා කන්ඩිෂනර් නිෂ්පාදනයේදීත් ලදරු ක්‍රීම් වර්ග නිෂ්පාදනයේදීත් ලැනොලින් බහුලව පාවිච්චි වෙනවා. හිසකෙස් සඳහා දීප්තිමත් බවක් එක් කරන්නත් සමේ රැලීවත් කරන්නත් වගේම තෙතමනය පවත්වා ගන්නත් මේ නිසා හැකියාව ලැබෙනවා. කොහොමුණත් මේ නිෂ්පාදන තරමක් මිල අධික වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බැටළු ලෝම් කිලෝග්‍රෑම් එකකින් ලැනොලින් ග්‍රෑම් 100-250 අතර ප්‍රමාණයක් නිස්සාරණය කරන්න පුළුවන්. ඒ වගේම ලැනොලින් කියන්නේ මිනිසුන්ගේ සමේ තියෙන තෙල් වලට සමාන ද්‍රව්‍යයක් නිසා මේක ගොඩක් ප්‍රතිඵල සහිත ජෛවීය අමුද්‍රව්‍යයක් විදිහටත් ජනප්‍රිය වෙනවා. ඉතින් මේ විදිහට ඔයා දැක්කේ වර්තමාන ලෝකයේ විවිධ රූපලාවන්‍ය නිෂ්පාදනවල හැංගිලා තියෙන අමුතුම විදිහේ සත්ව අමුද්‍රව්‍ය කිහිපයක් විතරයි. තවත් මේ වගේ ජෛව අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන රූපලාවන්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් සමහර විට මේ වීඩියෝ එක ටිකක් මතභේදාත්මක වේ. ඒ කොහොම වුණත් අද වීඩියෝ එක ගැනත් ඔයාගේ වටිනා අදහස කමෙන්ට් කරන්න වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් අදට මම වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.